ලග්න රාශියේ දෙවැනි ලග්නය වන ඔබ ගැනයි මේ සඳහන් කරන්නේ. මිථුන ලග්නය ප්‍රඥාවට මුදට අයිති ලග්නයක්. ප්‍රඥාවට කාරක, ඒ වගේම ඥානයට කාරක, මුදට අධිපතිත්වයක් දරන මිථුන ලග්න ඔබ ගැනයි මේ සඳහන් කරන්නේ. මිථුන ලග්න ඔබගේ මේ ග්‍රහ සිත්තමට අනුව 2026 අප්‍රේල් 14 වෙනි පසුව සිදුවන මේ ග්‍රහ තත්ත්වයට අනුව මෙන්න මේ විදිහට තමයි මිථුන ලග්න ඔබගේ ග්‍රහයන් ගමන් කරන තිබෙන්නේ. ලග්නගතව ගුරු ග්‍රහයාත් දෙවෙනි භාවයේ ඔබගේ යටිහිත කේතු ග්‍රහයාද නවවෙනි භාවයේ සඳු රාහු යන ග්‍රහයන්ද කර්මස්ථානගතව හේවත් දසවැන්නේ තුල බුධ ශනි කුජ යන ග්‍රහයන්ද 11 වෙනි භාවයේ රවි සිකුරු යන ග්‍රහයන් මේ මොහොත තුල ගමන් කරලා තිබෙනවා. කර්මස්ථානයේ ලග්නාධිපති නීච වෙලා තිබුණට නීච භංග වෙලා බ්‍රහස්පති ග්‍රහයා ලග්නගතව සිටින නිසා ඔබගේ නීචය භංග වෙලා රැකියාවේ ප්‍රබල උසස් වීම පවා ඔබට ඉන්න හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ලග්නේ ගුරු ඉන්න නිසා ඔබට කෝටියක් දෝෂ භංග කරන හොඳ පිහිටීමක් ඒක. ඔබට යන තන පැසසුම් ඒ වගේම ජනප්‍රියත්වය වැනි දේවල් පවා මේ ගත කරන කාල සීමාව තුළදී ඉදිරි කාල සීමාව තුළදී එන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ නියැල සිටි දරුවෙක් නම් ඔබටත් මේ තරඟ ජයග්‍රහණ ඒ වගේම නව නිර්මාණ කිරීමට පවා මේ ගත කරන කාල සීමාව ඉදිරි කාලය ඔබට ඉතාමත්ම යහපත්. ඔබත් විදේශ රැකියාවක්, විදේශ අධ්‍යාපනයක්, ඒ වගේම විදේශ රටකට යෑම බලාපොරොත්තුවෙන් සිටි ඇඟිලි ගණමින් සිටි මිථුන ලග්න හිමියෙක් නම් තමාගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන මොහොතක් තමයි මේ ඉදිරි කාලය. බොහෝ වෙලාවට එය ජුනි මාසයේ දෙවනිදාගෙන් පසුව තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්, මල්ඵල ගැන්න වෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියන්ට ලැබීම් අති ඉතාමත්ම යහපත් කාලවපසරයක් තමයි මේ ඉදිරි කාලයේ තියෙන්නේ. විශේෂයෙන් ජුනි මාසයේ දෙවනිදාගෙන් පසුව ඔබගේ කේන්ද්‍රයේ ගුරු දෙවෙනි භාවයේ උච්ච වෙලා ගමන් කරනවා. එතකොට දෙවෙන්න කියලා කියන්නේ මිථුන ලග්න ඔබට ජුනි මාසයේ දෙවනිදාගෙන් පසු ගුරු ඔබගේ කේන්ද්‍රයේ තුල ධනස්ථානගත වේම දෙවෙනි භාවයේ තුල තමයි ගුරු ගෝචර වෙන්නේ. උච්ච වෙලා තමයි ගමන් කරන්නේ. මෙන්න මේ ගුරුගේ උච්ච රාශිගත වීම මිථුන ලග්න හිමියන්ට කොහෙන් හෝ ධනය ලැබෙන යෝගයක් ඒක. ධනස්ථානයේ ගුරු බලවත් වෙලා යනකොට ඔබට ධනය ලැබෙන යෝග බලයක් ඒක. නිසා මිථුන ලග්න හිමියන්ට ඉදිරි කාලයේ ධනයෙන් ආඩ්‍ය වන හොඳ පිහිටීමක්, ඒ වගේම ධන යෝගයක් තමයි මේ ඉදිරි ජුනි මාසයේ දෙවනිදාගෙන් පසු උදාවන මේ ග්‍රහ තත්ත්වයත් එක්ක. ඊට අමතරව අධ්‍යාපනයේ ඉන්න සිසුවන්ට තරඟ ජය, ඒ වගේම නව නිර්මාණ පවා ඔබගෙන් අතින් මෙහිවෙන කාලයක් තමයි මේ ඉදිරි කාලයේ තියෙන්නේ. ඔබටත් තදබල පීඩාවල් නොමැති වුවද පවතින මේ ග්‍රහ රටාවල් වලට අනුකූලව තදබල ඒ රාෂ්ටක, ඒ වගේම තදබල දේවල් නැති වුණාට ඔබට හැකියාවක් පවතිනවා නම් ධාතුන් වහන්සේලා
වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින චෛත්‍ය රාජාන් වහන්සේ නමකට උදෑසන කිරිපිටි පූජාවක් සිදු කිරීමට ඉතාමත්ම යහපත්. උදාහරණයක් ලෙස කිරිවෙහෙර චෛත්‍ය රාජ උත්තමයාණන් වහන්සේ, ඒ වගේම මහසෑ රුවන්වැලි මහසෑ මහන්සේ, ඒ වගේම සෝමාවතියන් වහන්සේ වැනි මේ බොහොම බලගතු ස්ථාන, මේ ශ්‍රී ලංකා භූමියේ සිටින බොහොම බලගතු බොහොම ස්ථානවලට උදෑසන කිරිපිටි පූජාවක් සිදු කිරීමට හැකියාවක් පවතිනවා නම් මේ වසර තුල ඔබට පවතින මේ අසුබ තත්ත්ව වලින්, අසුබ ග්‍රහ තත්ත්ව වලින් මිදී ඔබට සනසිල්ල ඒ වගේම ජයග්‍රහණ ලැබෙන වසරක් කියන්න අපිට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ඔබ විදේශගතව අපේ සිටින ශ්‍රී ලාංකිකයෙක් නම්, විදේශගතව රැකියාවක් ලබා සිටින අපේ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඔය ජයපිරිත, ඒ වගේම ජිනපංචරය, දසදිසා පිරිත වැනි පිරිත් ශ්‍රවණය කිරීම හෝ සජ්ජායනය කිරීම, වරක් ශ්‍රවණය කිරීම හෝ සජ්ජායනය කිරීමට හැකියාවක් පවතිනවා නම් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ඔබට ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. සැමට තෙරුවන් සරණයි.